ඒයි මගේ නම ශානක. මං ඉපදුනේ 2002. 2000න් පස්සේ වුණාට සුනාමියට කලින් නිසා 2002 කොල්ලෝ කියන්නේ ඉතින් ගැම්මක් තමයි. දැන් මං මේ හදන්නේ මගේ සුදු අම්මියෝ බලන්න යන්න. එයාව මට හම්බුනේ TikTok එකෙන්. මම 2002 වුණාට එයා නම් 2010. අපි අවුරුදු දෙකක් ෆෝන් එකෙන් ආදරේ කරා. ඉතින් අද තමයි මම එයාව ඇත්තටම දකින පළවෙනි දවස. මම මේ කෑල්ල බලන්න යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ බං. පොඩ්ඩක් වද දෙන්නේ නැතුව හිටපන්කෝ. අම්මේ මං ගිහින් එන්නම්. මට ඔයාලට එයාගේ නම කියන්න බැරි වුණානේ. එයාගේ නම තමයි සදුනි. අපේ පිසික්සු ගන්වන අනුරාධ සර්ත් මට්ටු වෙලා තින්නේ සදුනි කෙනෙක් එක්ක යාළු වෙලාලුනේ. ඒ නිසා යාළුවෝ නම් සදුනි කියලා නම තියෙන කෙල්ලෝ ගැන එක එක ඒවා කියනවා. ඒ වුණාට මගේ සදුනියෝ මට විශ්වාසයි. එයා එහෙම නෑ. ඔයා කුඩුකාරයෙක් වුණත් මං ඔයාට ආදරේ ඇයි කියලා ඔයා දන්නවද සොද්දෝ? මොකද මට ඔයාව හදලා ගන්න පුරුවන්නේ. අයියෝ අර මෝඩයා කෝල් කරන්නේ. මොකක් හරි බොරුවක් කියන්න සොද්දිල්. හෙලෝ මැනික. මං ඔයාව බලන්න යන ගමන් ඉන්නේ. ඔයා පුදුම වුණා නේද නොකියම මං ඔයාව බලන්න එන නිසා? මගේ පපුවේ හිලක් අයියේ. ඔයා ඉන්නේ ගොඩක් දුර නිසා මං අපේ ගෙවල් ගාව සදුන්නයි එක්ක යාළු වුණා. ඒ ඇයි මැනික එහෙම කියන්නේ? තව කුරුණෑගලට එන්න විනාඩි 5ක්වත් යන්නේ නැහැ මට. මට ආයි කෝල් ගන්න එපා. මං තියනවා. ඔයා දන්නවද සුද්දෝ? මන් ඔයාට බයික් එක අරන් දුන්නේ ඌමට දීපු සල්ලි වලින්. ඔන්න ඔහොම තමයි අපේ ශානක කොළුවගේ ආදර කතාව අවසන් වුණේ.